Hi bye cuties! හැබැයි cuties කියන්න එපා කියලා boysලා ගෙන්නම් complaints එනවා. ඒ නිසා උනාද ඉඳලා hi cuties නම් නෑ. හැබැයි අදත් මේ වීඩියෝ එක 2026 ලෙවල් කරන මගේ cuties ලාට තමයි. ඉතින් ඔයාලට තව exam එකට මාස 3ක් වගේ කාලයක් තියෙනවා. අනේ මං දන්නවා වැඩ ගොඩාක් හිර වෙලා ඇති. කොතනින්ද පාඩම් කරන්න කියලා හිතා ගන්න බැරුව ඇති. පාඩම් කරලා එපා වෙලා ඇති. ඉතින් ඔයාලට තමයි අද මේ වීඩියෝ එක. ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ ඔයාලට තව කල් තියෙනවා මාස 3ක් කියලා කියන්නේ අපිට ලොකු වැඩක් කරන්න පුළුවන් හොඳ කාලයක්. ඔයාලට එක්සෑම් එකට තව තියෙන්නේ සතියක්වත් දවස් 3ක්වත් හිට කියලා නෙමෙයි ඔයාලගේ එක්සෑම් එක තියෙන්නේ. ඔයාලට තව කාලයක් තියෙනවා. ඒ නිසා තාමත් වැඩ පටන් ගත්තේ නැත්නම් හිත ඉන්න එපා. මට මේක කරගන්න බෑ. මට ගොඩක් වැඩ තියෙනවා. මේක මට කොහොමත්ම කරගන්න බෑ කීකේ හිත හිටියොත් නම් කරගන්න බෑ තමයි. ඉතින් ඇයි බෑ කී ඉන්නේ? පටන් ගන්නකෝ. පටන් ගත්තොත් දවසින් දවස වැඩ ඉවර වෙයි. ඔයාගේ වැඩ ඉවර වෙද්දී ඔයාටම තේරෙයි දැන් නම් මං ටිකක් කලින්ට වඩා එක්සෑම් එකට ටිකක් රෙඩි වෙලා තමයි තියෙන්නේ කියලා ඔයාටම විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේමයි ළමයි වැඩ පටන් ගත්තට පස්සේ ඔයාලට දිගටම කරගෙන යන්න ආස හිතෙනවා. වැඩ පටන් ගන්න නැතුව හිත හිටියොත් වෙන්නේ තවත් වැඩ ගොඩ ගෙහෙන එකක්. එතකොට ඔයාට කොහොමත්ම කරගන්න වෙන්නේ නැහැ. බලන්න මං කියනවාට බලන්නේ ළමයි එක්සෑම් එකට මාසයක් විතර තියෙද්දි ඔයා වැඩ පටන් ගත්තට ඔයාට කොහොමත්ම වැඩ ටික ඔක්කොම හරියට කරගන්න බෑ. තනින් තන අතෑර දාලා රෙඩි වෙන්න පුළුවන් එක්සෑම් එකට. ඒ වුණාට හැම දෙයක්ම කවර් කරගන්න බෑ. ඒ නිසා මේ තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න, දවසකින් උපරිම ප්‍රයෝජන ගන්න. මම දන්නවා ඔයාලට දවසම ක්ලාස් තියෙන දවස් දැන් නැති. ඒ වුණාට සතියේ එක දවසක් හරි ඇති ඔයාලට ක්ලාස් නැති දවසක්. නැත්තම් ටිකක් ක්ලාස් වේලාසන ඉවර වෙලා ගෙදර ටිකක් පාඩම් කරන්න ටයිම් එකක් තියෙන දවසක්. අන්න ඒ වගේ දවස් ફોකස් කරලා වැඩ කරන්න පටන් ගන්න ළමයි. තියරි ටික කවර් කරගන්න, රිවිෂන් ටික කරන්න සහ පාස් පේපර්ස් කරන්න. ළමයි පාස් පේපර්ස් කිරීම හරිම වැදගත්. දැන් ඔයා පාස් පේපර්ස් කරලා නැත්තම් කරන්න පටන් ගන්න. මොකද 2025 ගොඩාක් අය මට කිව්වා තියරි හැම දෙයක්ම කවර් කරගෙන හිටියේ, රිවිෂන් හැම දෙයක්ම කවර් කරගෙන හිටියේ. ඒ වුණාට මට ප්‍රශ්නයකට උත්තරයක් හරියට ලියා ගන්න බැරි වුණා කියලා. ළමයි එහෙම වෙන්න හේතුව තමයි ඔයාලා හරියට පාස් පේපර්ස් කරලා තිබ්බේ නැති එක සහ පේපර්ස් ප්‍රැක්ටිස් කරපු නැති එක. ඒ නිසා ආසාවෙන් වැඩ කරන්න මම මේ කියනවාට අනේ බෑ එපා වෙනවා මේක නම් පුදුම කරදරයක් කීකේ හිත නෙමෙයි. ආසාවෙන් වැඩ කරන්න පටන් ගන්න. මේ ඔයාලට මම පෙන්නන්න ගෙනාවේ මගේ ඒ කාලේ පාස් පේපර් බුක් එකක්. ළමයි මේ පාස් පේපර් බුක් එක අද වුණත් මම දකිද්දී මට හරිම ආසයි. මේක බලද්දි මට හරිම ආසයි. මේ මම හැම පිටුවකම මොනාම හරි දෙයක් ලියලා තියෙනවා. ළමයි මේ ඔයාලට පේන්නේ නැතුව ඇති. මේ රතු පෑනේ මම මේ ලියලා තියෙන්නේ නොසලකිලිමත් වෙන්න එපා වචනේ කියවන්න කියලා මට මේක දකිද්දි දැන් හිනක් ගියා. ඒ කියන්නේ මමම මගේ වැරදි හද ලස්සනට හැම වැඩක්ම කරලා තියෙනවා. ඊට පස්සේ මේ දන්නේ නැති දේවල් මම highlight කරලා තියෙනවා මේකේ. එතකොට මේක පෙරලද්දි මං ආපහු එක්සෑම් එක ලඟ වෙලා නැත්තම් එක්සෑම් එක හෙටයි කියලා අද ආපහු මේ මුළු පොතක්ම කරන්න බෑනේ. මං මේක පෙරලගෙන යද්දි මං highlight කරපු දේවල් ආපහු බලා ගන්නවා. ඒ කියන්නේ highlight කරපු කොටස් මට ටිකක් බෑ. නැත්තම් මට ඉක්මනට අමතක වෙනවා. මට පර්ෆෙක්ට් ආන්සර් එකක් ලියන්න බෑ. ඊට පස්සේ මම සමහර දේවල් වලට තරු දාලා ඇති, සමහර දේවල් කොටු කරලා ඇති, සමහර තැන්වල ලියලා තියෙනවා ළමයි මාකින් එක බලන්න කියලා. ඒ කියන්නේ මාකින් එකේ ලස්සන උත්තරයක් ඇති. අන්න ඒ වගේ ඔයාලටත් ළමයි මම නම් කියන්නේ ආසාවෙන් වැඩ කරන්න. පොතක් ගත්තම පොතින් උපරිම ප්‍රයෝජන ගන්න. හැම තැනම ලියන්න. මම මේ එකින් එක නැතුව තියව එකක්වත්. මේ එකින් එක වෙන්නේ නැහැ නේ ළමයි. මේ තියෙන මුළු පේපර් මේ මුළු පාස් පේපර් බුක් එකේම තියෙන පේපර්ස් වල ඉයර්ස් ටික දාගෙන එකින් එක ඉවර කර මං ටික් එකක් දාගෙන ගියා. එතකොට මං මේ පොතම ඉවර කරලා තමයි එක්සෑම් එකකට ගියේ. ඒ නිසා පේපර්ස් කරන්න ළමයි වැඩ කරන්න පටන් ගන්නනේ හිත ඉන්න එපා. මොකද වැඩ කළොත් තමයි අපිට හොඳ රිසල්ට්ස් හම්බ වෙන්නේ. අපිට හොඳ තැනකට යන්න පුළුවන් වෙන්නේ. පර්සනලි මම සෑහෙන්න වැඩ කරා. දැන් මට කියන්න මං මෙහෙම ඔයාලත් එක්ක කතා කරන්න ඔයාලට මෙහෙම කියන්න පුළුවන් තරම් මම ඒ කාලේ වැඩ කරා කියලා මම දන්නවා. ඒ නිසා තමයි මට හොඳ රිසල්ට් එකක් ලැබුණේ. හැමෝම Tamanට ලැබෙන chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ළමයි. තව කෙනෙක්ට යුනිවර්සිටි යන්න පුළුවන් නම් ඔයා යුනිවර්සිටි යන්න නැතුව ඉන්න එපා. ඒ chance එක ඔයාත් ගන්න. එතනට ගිහිල්ලා බලන්න. ඒකෙන් හම්බ වෙන දේවල් අත්විඳින්න. ඔයාටත් පුළුවන්. හැමෝටම අවස්ථාවක් දීලා තියෙනවා. යුනිවර්සිටි යනවාද, ඒ දේවල් නොමිලේම ගන්නවාද කියන එක ඔයා අතේ තමයි තියෙන්නේ. ඉතින් හැමතිස්සෙම වැඩ plan කරගන්න ළමයි
ප්ලෑන්ස් හදාගන්න ඒක ඔයාට යුනික් වෙච්ච එකක් වෙන්න පුළුවන්. ප්ලෑන්ස් හදාගන්න මේ නිකන් මන්ත්ලි ප්ලෑන් නිකන් මම වැඩ බෙදලා හදාගන්න දේවල්. ඊට පස්සේ මොනවත් වෙන්නේ නැද්ද දන්නේ මේ MCQ කරන්න chart හදාගන්න ඔයාගේ විදිහක්. ඒක මම මෙහෙම කරනවා කියලා මට කියන්න බෑ. ඔයා කැමති නම් දවසකට MCQ 10 ඉවර කරනවා කියලා ඒක ඔයාගේ විදිහ. කොහොම හරි වෙන්න ඕනේ. ළමයි පොත් පිරෙන්න ලියන්න. පොත් පිරෙන්න ලියන්න. දුෂ්කරය කියා හැරයා යුතුද ජීවිතය කත පුකුරු සිප ගැනීම හෙට මලක් වනු පිණිස. අනේ ළමයි ඉගෙන ගන්න. ඔයාගේ අම්මයි තාත්තයිත් කියනවා ඇති මමත් කියනවා ඉගෙන ගන්න. මොකද ඒකේ වැදගත්කම දන්නේ ඉගෙන ගත්ත කෙනෙක්. ඉස්සරහට ඔයාගේ ජීවිතේ ලස්සනට ගත කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ හොඳට හම්බ කරන්නනේ. අපි හොඳට හම්බ කරොත් අපිට සල්ලි හොයාගන්න පුළුවන් නම් තමයි අපිට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් ඒකට ඔන්න මේක තමයි හොඳම අවස්ථාව. A level කියලා කියන්නේ අපේ ජීවිතේ වැදගත්ම පොයින්ට් එකක් ළමයි. ඒ පොයින්ට් එක ලස්සනට වැඩ කරලා ඉවරයක් කරන්න. මාස 3ක් තියෙනවා උපරිම මහන්සි වෙන්න. මාස 3ක් තියෙනවා ළමයි. අප්‍රේල් ඉවරයි. මැයි ජූනි ජූලි මාස 3ක් තියෙනවා උපරිම මහන්සි වෙන්න. එපා වෙනකන් මහන්සි වෙලා අගෝස්තු මාසේ එක්සෑම්ස් කරලා ඊට පස්සේ රිසල්ට්ස් එනකන් ජොලියේ ඉන්න. ට්‍රිප් යන්න නිදා ගන්න ඕනට දැන් ඔයා නිින්ද කැප කරනවා නම් මේ මාස 3 උපරිම නිදා ගන්න. කවුරුත් ඔයාට වද දෙන්නේ නැහැ. කවුරුත් පාඩම් කරන්න කියන්නේ නැහැ. ඒ නිසා දැන් ඒව කරන්න එපා. මාස 3ක් මහන්සි වෙලා මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න. මෙන්න මේ මාස 3 ලස්සනට ප්ලෑන් කරගන්න. දවසක් ගත්තොත් ළමයි දවසට වැඩ ටිකක් තියාගන්න. මම මේක කරන්නේ අද මේ ටික ඉවර කරනවා. දවසට ප්ලෑන් එකක් තියාගන්න. ඒ ප්ලෑන් ටික ඉවර කරගෙන ඔක්කොම වැඩ ටික එක්සෑම් එකට යන්න කලින් ඉවර කරගන්න. ඉතින් ඔන්න අදත් ඔයාලට මම මොටිවේෂන් එකක් දුන්නේ. මොකද මම දන්නවා තාමත් වැඩ කරන්න පටන් ගත්තේ නැතුව ඇති. හැබැයි මම කියන්නේ ළමයි යුනිවර්සිටි යන්න ඕනේ ඔයා. ඒකෙන් ලැබෙන දේවල් අත්විඳින්න ඕනේ. මේ මොනවත් නැහැ. ස්ට්‍රෙස් මොනවත් නැහැ. ඔයාලට ලස්සන දේවල් ඉවෙන්ට්ස් තියෙනවා. ට්‍රිප් යනවා. ළමයි මේ දේවල් අත්විඳින්න ඔයාලට මේ වෙච්ච මහන්සිය දැන් නැහැ. මං ඒ කාලේ පුදුම තරම් මහන්සි වුණා. මට ඇත්තටම කියන්න පුළුවන් මම පුදුම තරම් මහන්සි වුණා කියලා. හැබැයි ඒ කාලේ මං විඳපු මහන්සිය නැත්තත් දරපු මහන්සිය දැන් නෑ මං ගාව. නේ ඒක දැන් ඉවරයි. හැබැයි ඒ මහන්සියේ ප්‍රතිඵල තාමත් මාත් එක්ක තියෙනවා. ඕන තැනක මට කටක් කරලා කියන්න පුළුවන් මගේ රිසල්ට් එක. ඕන තැනක මට කියන්න පුළුවන් මම යන යුනිවර්සිටි එක. හැමෝම පිළිගන්නවා මෙයා ජපුරේනේ. ජපුර කියලා කියන්නේ හොඳ යුනිවර්සිටි එකක්. මෙයා ඒකේ කවුන්ටින් ඩිපාර්ට්මන්ට් එකේ නේ. බ්‍රයිට් කේස් එකක් නේ. අර ඒව අපිත් එක්ක තියෙනවා ළමයි. අපි දරපු මහන්සිය අපිත් එක්ක නෑ. දැන් ඒව නෑ. දැන් ඉවර. ඒ වගේම තමයි මාස 3 ඔයා මහන්සි වෙන්න. එතනින් ඉස්සරහට මුළු ජීවිත කාලෙම ඔයාට පුළුවන් සතුටින් ඉන්න. එහෙනම් පාඩම් කරන්න ළමයි. මං හිතනවා අනිවාර්යයෙන්ම පාඩම් කරලා ඔයාලා හොඳ ගේමක් ගහයි කියලා. එහෙනම් අදට ගිහින් එන්න. බයි බයි. ආතරේ හැබැයි ආතරේ පාඩම් කරන ළමයිට විතරයි. පාඩම් කළා හොඳ රිසල්ට් එකක් ගන්න ළමයිට කොටක් ආදරේ. එහෙනම් ගිහින් එන්න. බයි බයි.